ඔනිති අද කරලා තියෙන ඕගලන්ට රේඩාර් සිස්ටම් එකක් හදන්න පුළුවන් විදිහේ ලේසිම ආඩිනෝ වීඩියෝ එකක් ඔයගලන්ට ආඩිනෝ බෝඩ් එකකින් ලේසියෙන්ම රේඩාර් සිස්ටම් එකක් හදාගන්න පුළුවන්. හරි එහෙනම් තවත් කතා කරන්න තෝ අපි යම් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක ලයික් එකකුත් දාලා පාඩේ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. අපි දැන් මේ ආඩිනෝ බෝඩ් එකයි මේ සෙන්සර් එකේ කේබල්ස් ටික අපි ආඩිනෝ බෝඩ් එකට කනෙක්ට් කරගමු. හරි. දැන් සෙන්සර් එකේ VCC එක කියන්නේ මගේ මේ රතු පාට කේබල් එක අපි කනෙක්ට් කරගන්න ආඩිනෝ බෝඩ් එකේ 5 වෝල්ට් අවුට්පුට් එකට කනෙක්ට් කරගමු. මේක නෙමෙයි. හරි. ඒ කනෙක්ට් කරගත්ත VCC එක අපි ආඩිනෝ බෝඩ් එක 5 වෝල්ට් එක කනෙක්ට් කරගන්න. ඊට පස්සේ ග්‍රවුන්ඩ් එක ආඩිනෝ බෝඩ් එකේ ග්‍රවුන්ඩ් එක ඒ කියන්නේ මගේ අලු පාට කේබල් එක අප් මේකේ ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරගන්න. හරි. ඒකත් ඉවරයි. ඊට පස්සේ මම අන්තිමේදී ඉතුරු වෙන කේබල්ස් දෙක මම මේකේ 11 පින් එකටයි 10 පින් එකටයි කනෙක්ට් කරගන්න ඕන. 9 හරි 11 එකට ගත්තා. හරි. දැන් මෙන්න මෙහෙම තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. ආඩිනෝ බෝඩ් එකේ මෙන්න මෙහෙම තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. හරි. අපි දැන් යමු මේකේ කෝඩින් පාර්ට් එක කරගන්න. මට සුට්ටක් විතර වැටදුනා. අර VCC එකටයි ග්‍රවුන්ඩ් එකනේ කනෙක්ට් කරන් ඉවරම ඉතුරු වෙන කේබල් දෙක අපි ගහගන්න ඕනේ පින් 10 එකටයි 11 එකටයි. ඔනිති ඔයගොල්ලෝ මේ විදිහට මේ ඩයග්‍රෑම් මේ තියෙන විදිහට ඔයගොල්ලන්ට හදාගන්නත් පුළුවන්. ඒක මෙන්න මෙහෙම තමයි ගහන්නේ. හරි. අපිට මේ ආඩිනෝ බෝඩ් එකේ කෝඩ් එක ගහගන්න නම් අපිට මෙන්න මේ වගේ කේබල් එකක් අවශ්‍ය වෙනවා. හරි. අපි මේ කේබල් එක ආඩිනෝ බෝඩ් එකට කනෙක්ට් කරගෙන කෝඩ් එක ගහන විදිය බලමු. දැන් මම ලැප්ටොප් එකට ආඩිනෝ බෝඩ් එක කනෙක්ට් කරන් තියෙන්නේ. ආඩිනෝ බෝඩ් එක කනෙක්ට් කරාම ඔයගලන්ට මෙන්න මේ වගේ ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් යම් මේකේ කෝඩින් පාර්ට් එක බලා ගන්න. හරි. අපි දැන් මේක කෝඩ් කරගන්න අපිට අවශ්‍ය නම් අපි මේකට ආඩිනෝ software එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට ආඩිනෝ software එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් පල්ලෙහා තියෙන link එක ඒකෙන් ඔයගොල්ලන්ට software එක අරගන්නත් පුළුවන්. හරි. අපි දැන් යම් software එකට ගියපුවම ඔයගොල්ලන්ට මේ වගේ චූටි කෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් ක්ලික් කරලා delete කරලා දාන්න. චූටි මේක delete කරලා දාන්න. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කලින් දාලා තියෙන පල්ලෙන් දාලා තියෙන කෝඩ් එක මේකට copy paste කරගන්න. හරි. අපි දැන් මේක කෝඩ් එක save කරගන්න ඕනේ. හරි. save කරලා තියෙන එක ඊට අපි මේක tools වලට ගිහිල්ලා ඔයගලගේ බෝඩ් එක select කරන්න ඕනේ. මම ළඟ තියෙන ආඩිනෝ Uno බෝඩ් එකකින්ද මම ආඩිනෝ Uno කියලා මෙතන select කරනවා. හරි. ඊට පස්සේ මෙතන port වලට ගිහින් මේ CO6 ආඩිනෝ Uno කියන එකත් select කරන්න. හරි. ඊට පස්සේ අපි මේක මේ හරිය වගේ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට නම් මේක save කරන්න ඕන කොහෙද කියලා පෙන්නනවා. save කරවා දෙන්න ඔයාගේ location එක. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම යටින් යනවා save වෙනවා. බලා ගන්න පුළුවන් අපිට. හරි. අපිට මෙතන done complete කියලා වැටලා තියෙනවා. හරි. අපි දැන් මේක අප්ලෝඩ් කරගමු අපේ ආඩිනෝ බෝඩ් එකට. අප්ලෝඩින් කියලා මෙතන වැටලා තියෙනවා. done uploading. ඒ කියන්නේ අපේ කෝඩ් එක කිසිම අවුලක් නැහැ. කෝඩ් එක හරියට අපි ටයිප් කරලා තියෙනවා. හරි. අපි දැන් යම් මේකේ ඉතුරු වැට් ටික බලන්න. හරි. අපි දැන් මේ රේඩාර් සිස්ටම් එක ගන්න හදන්නේ. රේඩාර් සිස්ටම් එකට අපි මේකට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරි. මම ඇප් එක කලින් ඩවුන්ලෝඩ් කරන් තියාන් හිටියා. ඔයගොල්ලෝ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් පහළ තියෙන link එක ඔයගොල්ලන්ට එතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. අපි දැන් යන් කොහොමද මේකේ ඉතුරු වැට් ටික බලන්නේ කියලා. හරි. අපිට මේ ඉතුරු රේඩාර් සිස්ටම් එක අරගන්න ඕන
අපි software එක download කරගන්න තියෙනවා. මෙන්න මේ software එක. අපි ඒ software එක download කරගන්න ඕගොල්ලන්ට ඕන පහළ තියෙන link එක ඕගොල්ලන්ට ඒ link එකේ software එක download කරගන්න පුළුවන්. හරි. දැන් යන් අපි මේකේ code එක ගහගන්න. මේකට code එක ගහගන්න ඕගොල්ලන්ට මේකේ code එකක් ඕන නම් පල්ලෙහා තියෙන ඒ link එක ඕගොල්ලන්ට එතනින් ගිහිල්ලා අරගන්න පුළුවන්. හරි. අපි දැන් යන් මේකේ code එක ගහගන්න. හරි. අපි දැන් මේකට code එක ගහගන්න ඕනේ. code එක ගහලා මම කලින් copy කරගත්ත code එක. හරි. මේ ගහලා තියෙන්නේ ඒ code එක. හරි. අපි දැන් මේක run කරමු. අපේ code එක හරි. අපේ code එක වැරදි කියලා වෙන්නනවා. එතන තියෙන වැරද්ද තමයි මෙන්න මෙතන COM4 කියලා තියෙන්නේ මෙතන COM6 තමයි එන්න ඕන. මොකද අපි Arduino board එකේ කලින් code කරද්දී අපි 6 කියලා තමයි මෙතන අපි දැම්මේ. හරි. අපි දැන් මේක ආයෙත් run කරලා බලමු. හරි. open ලා හරි. අපේ code එක නිවැරදිව අපි code කරලා තියෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේක ඉතුරු වැට් ටික වෙන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි සෙන්සර් එක වැඩ කරන්නේ. මෙන්න මෙහෙම කිසිම මුකුත් නැති වුනහම මේ සෙන්සර් එකේ තනිකර කොළ පාටින් යනවා. අපි දැන් ඒක මේ බිමට ඇල්ලුවාම ඔගොල්ලෝ බලන්න තනිකර රතු වෙනවා. ඔන්න උඩට ඇල්ලුවා. ඔන්න බිමට ඔන්න දැක නේද? අන්න එහෙම තමයි මේ සෙන්සර් එක වැඩ කරන්නේ. ඕගොල්ලන් මේක සර්වර් මෝඩ් එකක් කරහත් කනෙක්ට් කරගන්න පුළුවන්. හරි. අදට වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්න මම දිනිදු ටෙක්සෝන්. टेक्नोलॉजी लोके आलूत मदे रिव्यू करला सरला विंडी है अनबॉक्सिंग एक रियल एक्सपीरियंस चेक कराने ऑनेस्ट सेंस लाइक करला सब्सक्राइब बिना बेल के प्रेस करना विश्वास इन टेक रिव्यू में दिनी डू टेक